ඉතින් වෙරිකේටඩ් ස්කොච් බොනට් දැකලා තියෙනවද? මෙන්න බලන්න කරලත් වෙරිකේටඩ්. ග්‍රීන් හවුස් එකක් ගැන කතා කරගන්න ආපු වෙලාවේ මේ එළියේ වගාවේ දැක්කේ බලන්න කොච්චර ලස්සනද කියලා. කරලත් රස වගේම මේ බලන්න කොලෙත් ලස්සන. ඉතින් මේ බලන්න ඉතින් මේකේ ගස් දෙකක් තියෙනවා. මේක සාමාන්‍ය විදියට හැබැයි මේ ගහ හැදිලා තියෙන්නේ අර එල්ලි විදිහට නිකන් අතරින් පතර හැදෙනවා වගේ. ඉතින් මේකේ විශේෂයක් තියෙන්නේ මේ කරල පවා වෙරිකේටඩ්. ඉතින් අපිට ඕනනම් මම මේ මහත්තයාට කිව්වා පොඩ්ඩක් මේකෙත් ඇට දාලා බලන්න මේ විදිහටම ඉස්සරහට ඒ පරම්පරාව ගෙනියන්න පුරුවන් වේද කියලා. මොකද මේ වර්ගයක් නෙමේ ස්වභාවිකව හැදිච්ච දෙයක්. ඉතින් මේ වගේ එක එක වෙරිකේටඩ් මිරිස් වර්ග ඕන තරම් අපි පිටරට ට්‍රැවල් කරනකොට දැකලා තියෙනවා. ඉතින් මොකද මේකේ පොඩි ගැටලුවකුත් තියෙනවා. මේ වගාවේ තාම දැන් මාස 3යි ගාණක් වෙලා තාම අස්වැන්න ලොකුට කැඩෙන තත්ත්වයට ඇවිල්ලා නැහැ. මොකද එළියදී අර පෝෂණය නිසියාකාරව දෙන්න බැරි හින්දා ඉතින් අපි හරිතාගාරයක් හදන්න ආපු වෙලාවේ ඉතින් මට හිතුණා ඕගොල්ලන්ටත් මේක පෙන්නුවොත් හොඳයි කියලා. මොකද මමත් දැක්කේ ෆස්ට් ටයිම්. ඒ වුණාට බලන්න කොච්චර සෝභාදහම සුන්දරයිද කියලා. ඉතින් ප්‍රොෆිට් කරන්න හොඳ වගාවක් තමයි නයිමිරිස්. හැබැයි හරි ක්‍රමයට වගා කරන්න ඕනේ.